ඔයාලා දන්නවා පහුගිය දිනවලදී ශ්‍රී ලංකාවට ලැබිච්ච අධික වර්ෂාපතනය නිසා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ බොහෝමයක් ප්‍රදේශ නායාමට ලක් වුණා. ඒ වගේම පහත් බිම් විශාල සංඛ්‍යාවක් ජලයෙන් යට වෙලා ගම් වතුර අවදානමට ලක් වුණා. මේ නිසා විශාල වශයෙන් ජීවිත හානි, දේපල හානි වාර්තා වෙනවා. ඒත් ඔයාලා දැනගෙන හිටියද ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ගැන? හරි. අපි ඉගෙන ගමු ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ගැන. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ වර්ෂාපතනය අධික රටක්. ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන්ම වර්ෂාපතන ලැබෙන්නේ මෝසම් වර්ෂාවෙන්. ඉතින් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් මෝසම් වර්ෂාවන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එතනින් පළවෙනි එකන තමයි දෙසැම්බර් පෙබරවාරි මාසවල ක්‍රියාත්මක වන ඊසාන දිග මෝසම් වර්ෂාපතනය. ඒ වගේම දෙවෙනි මෝසම තමයි මැයි ඉඳලා සැප්තැම්බර් මාසය වෙනකන් ක්‍රියාත්මක වෙන නිර්ත දිග මෝසම් වර්ෂාව. පළමු මෝසම් දෙක අතර, ඒ කියන්නේ ඊසාන දිග මෝසම සහ නිර්ත දිග මෝසම් වර්ෂාපතනය අතර ක්‍රියාත්මක වන පළවෙනි මෝසමට තමයි අපි කියන්නේ පළමු අන්තර් මෝසම කියලා. එයා ක්‍රියාත්මක වෙන්නේ මාර්තු අප්‍රේල් මාසවලදී. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට වාසුලි වර්ෂාපතන ලැබෙනවා. එයා අපි හඳුනා ගන්නවා දෙවන අන්තර් මෝසම විදිහට. ඉතින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම වර්ෂාපතන ලැබෙන්නේ මේ අතරින් මැයි ඉඳලා සැප්තැම්බර් මාසවල ක්‍රියාත්මක වන්නා වූ නිර්ත දිග මෝසම් වර්ෂාපතනය මගින්. ඉතින් මේ වගේ භූගෝල විද්‍යාත්මක කරුණු විශාල සංඛ්‍යාවක් ඔයාට ගෙදරින් ඉඳලම ඉගෙන ගන්න පුළුවන්.